ආයිබෝන් මේ අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්තල අද රිවිර වාර්තා කරනවා ඩිෆෙන්ඩර් එකකින් පැමිණ හිමිවරුන්ට මරණ තර්ජන කරමින් දීගවාපී විහාරයේ යකා නැටු සිව් දෙනා පොලිස් බාරයට පොලිස් මුරපොළ වටලා ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා එල්ල වූ බවත් වාර්තා වනවා. මව්බිමේ ප්‍රධාන සිරස්තලයයි මේ 13ට පක්ෂ ආණ්ඩුවට ඡන්දය දුන් වයිඹ මන්ත්‍රීන් දෙදෙනා හකීම්ගේ අනින් ඩොට්ට අද දිවින වාර්තා කරනවා මන්ත්‍රී සහ සිසුන් ගුරුවරුන්ට දඬුවම් කරද්දී විදුහල්පතිනියේ ශිෂ්‍යයාට වේවැල් පහර 20ක් ගසයි යනුවෙන් අද පුවත්පතේ අද සිරස්තලයයි මේ උතුර අපි දිනුවොත් දකුණෙන් වෙන්වීමක් නැහැ. උතුරු ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට EPDP සහායත් ලැබේවි. LTT සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දා මාස්ටර්ගේ ප්‍රකාශයකුයි අද පුවත්පත අද උපුටා දක්වන්නේ. මේ ලක්බිම සිරස්තලය ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ කඹැදිලෙන් වකුගඩු සැත්කම් නවතී දැනටමත් රෝගීන් 6 දෙනෙකු මිය ගොසින් ලංකාදීපේ වාර්තා කරන්නේ දවස් 11කදී ලක්ෂ 110ක් බැංකුවලින් හොරට අරන් ලෝක හොරුන් දෙදෙනෙකුට අවුරුදු 52 බැගින් සිරදඬුවම් සොරකම් කළ මුදල් රාජසන්තක කොට තිබෙනවා. මේ දිනමින සරස්තලය දුම් සහතිකය ළඟ නැත්නම් වාහනේ දුවන්න බෑ. පොත ලයිසම රක්ෂණය මෙන්ම දුම් සහතිකත් අනිවාර්යයි. අතයට මුදල් දී සහතිකය ගන්නන්ට වැට දුවන වාහන ලක්ෂ 35යි සහතික වාහන ලක්ෂ 20යි. වැඩිකරුවන් අල්ලන්න පරීක්ෂණ දිගටම. යද දවසේ ජාතික පුවත්පත් වාර්තා කළ ප්‍රධාන පුවත් සිරස්තල. සුබ දවසක්.